Hi everyone, I'm Anudhi Gunasekara and it is with immense pride I represent my motherland. ලංකාවේ අනුදි ගුණසේකර ගැන හැමෝම බලාපොරොත්තු සහගතව ඉන්න කාලයක අනුදිට සුබපතන අතරේදී අනුදි ඉන්දියාවේ තෙලංගානාවල පැවැත්වෙන 72 වන ලෝක රූරජින තරඟාවලියේ මල්ටිමීඩියා චැලෙන්ජ් අංශයේ අවසන් තරඟකරුවන් 20 අතරට පැමිණීමට සමත් වෙලා තිබෙනවා. මෙය ලංකාවට හිමිවුණු ඓතිහාසික ජයග්‍රහණයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මිස් වර්ල්ඩ් තරඟයේ පාස්ට් ට්‍රැක් ඉවෙන්ට් අංශයෙන් තෝරගන්න ඉහළම 20 දෙනා අතරට ලංකාව පැමිණ තිබෙන පළමු අවස්ථාව වෙන්නේ මේ අවස්ථාව. ආසියා සහ ඕෂනියා කලාපයේ මල්ටිමීඩියා චැලෙන්ජ් අංශයෙන් අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට තේරිපත් වෙලා ඉන්නේ නවසිලන්තය, පිලිපීනිය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය කියන රටවල් නියෝජනය කළ තරඟකාරණියන්. ඒ වගේම තමයි ඇමරිකානු, කැරේබියානු, යුරෝපා සහ අප්‍රිකා කියන කලාපවලුණුත් තරඟකරුවන් 15 දෙනෙක් තේරිපත් වෙලා තියෙනවා. මේ තරඟකරුවන් 20 දෙනා එක් අවසාන අභියෝගයකට මුහුණ දෙන්න නියමිතයි. එහිදී ඔවුන්ගේ ලෝක රූරජින ගමනේ සම්පූර්ණ කතාව විස්තර කරන වීඩියෝවක් ඒ අය නිර්මාණය කරන්න ඕන. ඒ වීඩියෝව මිනිත්තු 1:30ක් වෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වීඩියෝව මැයි මාසේ 29 වනදා බ්‍රහස්පතින්දා උදේ 10ට ලෝක රූරජින යෙදුමට යොමු කරන්නට ඕන. ඒ අනුව මල්ටිමීඩියා චැලෙන්ජ් අංශයේ අවසාන ප්‍රතිඵලය මැයි මාසේ 30 වනදා ලබා දීමට නියමිතයි. 2025 ලෝක රූරජින අවසන් මහා තරඟය මැයි මාසේ 31 වනදා හයිදරාබාද් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.